ఎందుకు అని పుడి బద్ద పెන්නන්න අයියෝ හරිම උරතල්ලයා. බලන්නකෝ. අර බලන්න අර. අයියෝ. එයාට පුත ජීවිතේ එපා වෙලා වගේ හැබැයි ඉන්නේ. මෙච්චර වෙලා මං බලන් ඉඳලත් එයා නෙවෙයිනේ මගේ තියා බලන්නේ. පුන්ට ඇස් පෙනීම නම් දුර්වලයි වගේ. මෙච්චර ලොකුවට ඉන්න මාව. ඇයි මෙයාට පේන්නේ නැත්තේ? හැබැයි ඉතින් හරිම කියුට් එයා. අර බලන්නකෝ අනේ. අවුත් අපිනවා. එයා නාලද දන්නේ. මට බෑ අනේ අනියෝ දෙයනේ. යාළුවෝ පුතයි. අනේ තාත්තේ මාව එක්කගෙන යන්න බෑද? මාව මෙන් බුරුර පොලිස් අප් එකක් දීලා පෙන්න ඉන්නේ නැතුව. ඇයි වාට බෑ? වග කිව යුතු පියෙක් හැටියට මාව ගින් ඉස්සරහා ගෙදරට දාන්න බැරි ඇයි? මං අහන්නේ ඇයි? අම්මා කියනවා මට එකපාරක් පෑගිච්චකම ඒ බව්වා එළුව යවලු. ඉතින් මගේ වැරද්ද? මේගොල්ලන් දෙන දේ කාලා මම ඉන්නවනේ. මම ලොකු බබෙක් වුණාට මම හිතෙන් හරිම අහිංසකයි. පැය ගානක් බලන් ඉඳලා මම එක දෙයක් තේරුම් ගත්තා. ඒ තමයි යාට ජීවිතේ පාම වෙලා